ඔයාගේ අතේ විදිහට ආයුෂ රේඛාව හොඳයි ගොඩක් ජීවත් වෙන ජීවන රේඛාව කැල්ලනේ කලාපැත්තට ගොඩක් හොඳයි රේඛ ගොඩක් වැඩි අනුන්ගේ කරදර අනුන්ගේ ප්‍රශ්න අහක තියෙන දේවල් කුණු ගොඩවල් නෙවෙයි ධන රේඛාව නැහැ කියන්නේ සල්ලි ටිකක් රැඳෙන ගතිය අඩුයි හැබැයි කාටවත් යටත් වෙන්නේ නැහැ කණ්ඩවල දෙන්නේ පිරිමි නැකති පිළිගදී උත්සාහවන්තයි උනන්දුයි ධෛර්යවන්තයි අඩියක් කියන්නේ අඩිය පස්සේ ගන්න ඉදිරියට වෙන්න මේකට වගේ යන්නත් තිබිලා තිනවා පිටරට යන්නත් වාසනාව ලැබීම තියෙනවා ඔයාගේ පළවෙනි ඔයාගේ පළවෙනි විවාදිතේ අයින් වුණාද? ඔව් අයින් වෙන්න ඕනේ දෙන්න දෙපැත්තට යන්න ඕනේ. එයා වැඩක් නැහැ, රෝඩක් නැහැ, නිරවරක් නැහැ. දෙන්න දෙපැත්තට මේකට අයින් වෙන්න. දරුපාල දෙකකට තියෙන්නේ. කිදෙන් දින්නේ? දෙන්නෙක්. ඔව් දෙන්නෙක් තමයි ඉන්නේ. දරුවෙකුට ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඉගෙනීම හැට යන්න තියෙනවා. අනිත් කෙනා සුට්ටක් ගාණක් නැහැ. ඒ හැටිය. දැන් කෙනෙක් ඔයාගේ ඉන්න ඕනේ. අඩු වයස කෙනෙක්ද? ඔව් අඩු වයස කෙනෙක් ඉන්නේ. එයාගේ මට ෆොටෝ එක පොඩ්ඩක් පෙන්නන්න. මෙයා නම් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්නේ කිසි දෙයක් ගැන හිතන්නේ නැහැ. ඔයාට තමයි කණ්ඩ බොණ්ඩ දෙන්නේ. ඔයා තමයි කණ්ඩ බොණ්ඩ සියලුම දේ දෙන්නේ. මෙයා නීති පැත්තට උසාවි ගානේ පොලිසි හිරේ පවා ඉන්න ඕන කියන. සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්නේ සුනාමියක් ආවත් පාඩු මේකට මේ දෙන්න ඔය දෙන්න දෙපැත්තේ ඉන්න ඕන. මෙයා වැඩක්ම නැහැ. මෙයා මොනවා හරි පාවිච්චි කරනවා. ඒ වගේ දේවල් පාවිච්චි කරන ඔයාට තමයි කණ්ඩ බොණ්ඩ අඳින්න දෙන්නේ. මෙයා නීති පැත්තට උසාවි ගානේ පොලිසි හිරේ පවා ඉන්න ඕන කියන. කිසිම දෙයක් ගැන මෙයා හිතන්නේ කරන්නේ කිසි දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. ඔයා මෙයාත් එක්ක ජීවත් වෙනවා කියන්නේ ඇත්තටම වැඩක් නෑ ඊටදී හොඳයි අයින් එක. ඒ කියන්නේ ඔයාටම තමයි හැමදේම කරන්න වෙන්නේ. මෙයා නීති පැත්තට පැටන හොඳ නරක හැමෝම ආශ්‍රය කරනවා. හැබැයි පිට ඕන කෙනෙක් මෙයා හොඳයි කියන්නේ. අන්න ඒකයි හේතුවාට මේ පෞද්ගල ජීවිතේ ගත කරන්න බෑ. එක එන්න ප්‍රශ්න. මෙයාත් එක්ක ගොඩාක් අමාරුයි ජීවත් වෙන්න. ඔයා තමයි ඉතින් තීරණේ ගන්න වෙන්නේ. මෙයා හැබැයි මෙයාගෙන් අයින් වෙන්නත් අමාරුයි. යකෙක් වෙනගත්තා වගේ. ඔයාට අයින් වෙන්න දෙන්නේ නැහැ. කිසිම දෙයක් නැහැ. මුකුත් නැහැ. අයින් වෙන්න වෙනවට කැමතිත් නැහැ. අන්න එහෙම දෙයක් තමයි තියෙනවා. ඔයා හිත උනත් අයින් වෙන්න කැමතියි. ඒ වගේ තමයි තියෙනවා. ඔයාට සල්ලි රැඳීම උතුරු වීම අඩු දැනට ඔයා රැකී රස්සාවක් කරනවා නේද? කරන්න ඕනේ. කරන රස්සාව හොඳයි කිසිම දෙයක් මේ එකක් නේ හොඳ රැකී රස්සාවක් තමයි කරන්න ඕනේ. ධන රේඛාව නැති වුණාට ධනෙ ලැබීම වාසනාව තියෙනවා. ඔපරේෂන් එකක් කරාද? ඔපරේෂන් එකක් කරලා තියෙන ලොකු එකක් කරේ. ලොකු එකක් කරලා තියෙන ගොඩක් කල් දෙයක කරේ. ඔව් දැනට බය වෙන්න දෙයක් නැහැ. නිදන්ගත රෝගයක් වගේ කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. දැනට වාට ඒක කිසිම දෙයක් වෙන්නේ කිසිම දෙයක් මොකුත් නැහැ. හිතේ කිසිම සතුටක් නැහැ. ඉන්නවා කනවට රනවා එහෙම ඉන්න කෙනෙක්. ඔයාගේ අම්මා නැද්ද? අම්මා නැහැ. ඔබේකට අම්මා නැහැ. අම්මා ජීවිතුන් අතරේ නැහැ. එහෙම මට පෙන්නුම් කරනවා. එක සහෝදරයෙක් ඉන්නේ. එයා ලැබී ඔයාට වෙලාවකට ගාණක් නැහැ. වෙලාවකට ලැබිය. එයාගේ හිතුවා ගොඩාක් කල්පනා කරනවා හිතන දැන් ඉන්නේ පිට ගෙදරකනේ. පිට තැනකින්